අපේ රටට අවශ්‍ය කෙසෙල් අපට ඕන තරම් තියෙනවා. ඇඹුල්, කෝළු කුට්ටු ඒ වගේ ඕන තරම් මේ කෙසෙල් වර්ග තියෙනවා. නමුත් මේ කෙසෙල් වර්ගයේ සුවිශේෂී කෙසෙල් වර්ගයක් අත් වශයෙන් මේක පිටරට අපනයන කරන්න පුළුවන්. මහන්සි වෙන්න තියෙන්නේ මාසයක් දෙකක්. අස්වැන්න ගන්නේ මාස 3කින් අස්වැන්න අරගෙන අපි ගොඩ. මේකට මේ මූලික අධීරය හදාගන්න තමා පොඩි මහන්සියක් දරන්න තියෙන්නේ. ඒක අපි මහන්සියෙන්ම කරගන්න පුළුවන්. ලොකු වියදමක් යන්නේ නැහැ. වලවල් ටික අතින් කපනවා නම් කපා ගන්නත් පුළුවන්. ඒ වගේම වීගොයිතට වැඩිය මේක පැහැදිලිවම වෙනසක් තියෙනවා. මේකේ ලොකු මේ බලාපොරොත්තුවක් තියන්න තමයි මේක කරන්නේ. මේකේ පළදාව ලැබෙයි කියන එක අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේකට අපි පොහොර වශයෙන් යොදනවා නම් යොදන්නේ කාබනික පොහොර. සාමාන්‍ය ආදායමක් ගන්න පුළුවන් දීරිමත් වෙලා ඇත්තටම මං ගන්නොත් මං පාන්දර නැගිටලා මං කෙලින්ම මගේ ගොවිතැන් වැඩ කටයුතු වල යෙදිලා මං ඇත්තටම ගිය අවුරුද්දේ ගොවිතැන් කරලා ඉන්දියාවෙත් ගියා. මං කෘෂිකර්මය බලන්න ගියා. ඒ කෘෂිකර්මාන්තයේ ඇත්තටම ඉන්දියාවේ හරි ලස්සනට එහෙ කරනවා. අපේ ලංකාවේ ගෘහණියන්ට කියන්නේ අපි දිරිමත් වෙලා මේ විදිහට හොඳ ආදායමක් වෙන වැඩසටහනක් තමයි කෙසෙල් සෑන්ඩ්විච් කෙසෙල් රට යවන්නත් පුළුවන්. රට වැටිලා තියෙන තත්යකට මෙවැනි ව්‍යාකෘතියක් දීම ගැන අපි මේ සමුද්‍ර දෙපාර්තමේන්තුවේ නිලධාරි මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. සමෘද්ධි අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධාන සංකල්පයක් හැටියට තමයි මේ වැඩසටහන මුලින් අපි ආරම්භ කරේ. මේ වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අයගේ යැපුම් මානසිකත්වය වෙනුවට විවසායක මානසිකත්වයෙන් මේ කට්ටියට යම්කිසි ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි ප්‍රධාන අරමුණ හැටියට බලාපොරොත්තු වෙන්නේ.